මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ නිල අනුග්‍රාහකයා ශින්වා ආයතනයයි. මෙය කොරියානු ඉතිහාසයේ ලද විශිෂ්ට කොරියානු ආර්ථිකයේ නවෝදය ආරම්භ සිංහ සමූහය ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන අනුපාතයක් හිමි රටවල් අතර කොරියාව ඉදිරියට පසුවන බව මෑතකදී සිදු කළ සමීක්ෂණයකට අනුව පැහැදිලි වෙනවා. සුපතල ශිල්වා සමාගම බලශක්ති ඉන්ධන සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන යන කර්මාන්ත අතර ඉදිරියෙන්ම පසුවෙමින් මුදල් ආයෝජනය කළ සමාගමක්. දිනක් තම ආයෝජන සම්බන්ධව කොරියානු ජනාධිපතිතුමා අතින් සම්මානයක් ලබාගත් අවස්ථාවේ ශින්වා ආයතනයේ නිර්මාතෘවරයා මෙසේ ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමනි, අපගේ මොනුබුරු පරම්පරාව වෙනුවෙන් මට සිහිනයක් තිබෙනවා. ඒ සැබෑ කරගන්න අවසර දෙන්න. එහි ප්‍රතිඵලය ශිල්වා පාසලයි. මේ ඔබ දකින්නේ එසේ ඉදිවුණු ශින්වා උසස් පාසල. අක්කර 100 ගණනක් පුරා විහිදී ඇති මනරම් භූමි භාගයක ඉදිකර තිබෙන මෙම විශේෂ පාසල සියලුම පහසුකම් වලින් සමන්විත ලෝකයේ අතිසුකෝපභෝගී පාසල ලෙසටයි සැලකෙන්නේ. නමුත් පාසලේ නීති සියල්ල සැකසුනේ ශින්වා හිමිකරුවන්ට අවශ්‍ය ආකාරයට. ශින්වා පාසලට තමන්ගේ දරුවා ඇතුළු කිරීම කොරියාවේ සිටින සියලුම දෙමාපියන් දකින සිහිනයක්. ඒ තරමටම මේ පාසල සියලු අංගයන්ගෙන් පරිපූර්ණයි, විශිෂ්ටයි. මේ පාසලට දරුවෙක් ඇතුළු කරගන්නේ දරුවාගේ පවුල් පසුබිම ගැන සියලුම තොරතුරු සැලකිල්ලට අරගෙන. උසස් වංශකාර දලමත් පවුල්වල පෝසත් දරුවන් ගෙනුත් 1% විතර ප්‍රමාණයකට විතරයි ශින්වා පාසලට ඇතුළු වීමේ වාසනාව හිමි වන්නේ. අතිශය ක්‍රමවත් පාලන ක්‍රමවේදයකට අනුව මෙම පාසලේ කටයුතු පවත්වාගෙන යාමට විදුහල්පති ප්‍රමුඛ ගුරුවරුන් බලධරයන් ක්‍රියා කළත් කිසිවෙකුට පාලනය කළ නොහැකි අන්දමේ පුදුමාකාර සිදුවීම්ද මෙම ශින්වා පාසලේ නිතර සිදුවෙනවා. හලෝ මින්හා, ලොකු වැඩකට යන්න වගේ නේද? දෙන්නම් මොකද්ද නෝන උමනාව? ඇත්තටම මම මේ ඩ්‍රයි ක්ලීන් කරවපු ඇඳුම් අරගෙන යන ගමන්. හරි. බොහොම ස්තුතියි ඈ. ආයමිනයනකට ඉන්න හොඳ ගනම්. උඹලට මම පැත්තට යනවා. අන්න ඉන්නවා. වට කරමු.
මෙච්චර කෑම ගොඩක් ඒ හැමෝම එනවා ලීමින්න වාලේ බයින හදන්නේ බලන්න මිනිහා සර්කස් පෙන්වන්න වගේ හදන්නේ මොකද මිනිහට වෙලා තියෙන්නේ? ලීමිනා දෙමරි වච්චේ මචං මොන් 500ක් කොට්ටු දානවා මෙයා පණීනේ. මොනවුනත් පව්වේ. නෑනේ තව එකක් ගන්නකෝ අර මේ F4ලත් එක්ක කේස් එකට ගිහලා තමයි නොන්නම් ඉවරයි පොලිසියට මොකද කරන්නේ දැන්? අනිවාර්ය කතා කරන්න චර දෙයක් කරා කියලා මොකෙන් පයින්න හදනවද මේක හැමෝටම ඕන කරලා තියෙන්නේ. හරි. මම මේක කරගන්නම්. ඉන්න ලීමිනා ඉන්න පොඩකට බහින්න කවුද එයා? මම ඇත්තට මංගාවේ මොකටද කියලා දන්නවද? මේ ටික දීලා යන්න. ජැන්දි ක්ලීනර්ස් 130,000ක් පමණයි. බහින්නකෝ. දැන් බැස්ස 5,000 අඩු කරනවා. කහට බැලම් ටිකක් ඇව්වනේ. ඒ කියන්නේ ඔයාට පාඩු නෑ හොඳද? දැන් මම මැරුණම බිල ගෙදරට යවන්න. අයියෝ මොඩ වැඩක් නේ. මොනවා? ඔයා දැන් මැරෙන්නද